සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා හැම දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඝන දෙවියන්ගෙන් ඔයාට විශේෂ පණිවිඩයක්. ඉදිරි මාස 3ේදී ඔයාට සිද්ධ වෙන්න යන දේ ගැනයි ඝන දෙවියන් ඔයාට කියන්නේ. මේ රීඩින් එක ඔයාට දකින්න සලස්වන්නේ ආදරණීය ඝන දෙවියන්. ආදරණීය ඝන දෙවියන් විශ්වාස කරලා ආදරණීය ඝන දෙවියන්ට තියෙන ඊටාම ආදරය සහ භක්තිය නිසාම මේ රීඩින් එක බලන්න ආපු සියලුම දෙනාට ඝන දෙවියන් වහන්සේගේම පිහිට ආරක්ෂාව මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි දැන් යම් මේ රීඩින් එකෙන් ඝන දෙවියන් ඔයාට මොනවද කියන්න හදන්නේ කියලා බලන්න. ඔයාගේ ඉදිරි මාස 3 ගැන ඝන දෙවියන් ඔයාට මොනවද කියන්න යන්නේ කියලා මෙච්චර දවසක් ඔයාගේ හිතේ යම් දුකක් වේදනාවක් තිබුණා නම් ඒ සියල්ල උන්වහන්සේ නිදහස් කරන්න යනවා කියලා ඔයාට කියනවා. ඔයාගේ හිතේ අත්හැර ගන්න බැරි දුකක් තිබ්බ නේද? ඔයාව ගොඩාක් රිදවපු අය හිටියා නේද? ඔයා කොහොමද ඒ දුකෙන් ගැලවෙන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියා නේද? එහෙනම් ඝන දෙවියන් ඔයාට කියනවා ඔයාව ඒ දුකෙන් මුදව ගන්න උන්වහන්සේ ඔයාට පිහිට වෙනවා කියලා. ඔයාට ඒ දුක ඇති වුණේ පුද්ගලයෙක් නිසාද? එහෙමත් නැත්නම් යම් සිදුවීමක් නිසාද? ඒ මොකක් වුණත් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න. සම්පූර්ණයෙන්ම ඔයාට ඒ ප්‍රශ්නය අමතක කරලා දාන්න ඝන දෙවියන් උදව් කරනවා. සමහර විට මේක ඔයා ඉන්න තැනින් ඉවත් වීමක් වගේ දෙයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඔයාට ඉන්න රැකියාවෙන් වෙනත් රැකියාවකට යන්න අවස්ථාවක් ලැබෙයි. එහෙමත් නැත්නම් ඉන්න නිවසෙන් වෙනත් නිවසකට යන්න, වෙනත් ප්‍රදේශයකට යන්න ඔයාට අවස්ථාවක් ලැබෙයි. ඉන්න සිටුේෂන් එක මොකක් වුණත් ඒ සිටුේෂන් එකෙන් ඔයාට අලුත්ම තැනකට කියන්නේ අලුත්ම චැප්ටර් එකකට ඔයාට යන්න සිද්ධ වෙනවා. මේ සියලුම දුක අමතක කරන්න ක්‍රමයක් ඝන දෙවියන් වහන්සේ ඔයාට සලස්වලා දෙනවා. අමාරුයි, ගොඩාක් අමාරුයි. දුක කියන එක හරිම අමාරුයි. ඒක දරා ගන්න ගොඩාක් අමාරුයි. නමුත් මේ දුක කියන එක ඉතාම తాවකාලිකයි. ඉතාම తాවකාලිකයි. චුට්ටක් ඔයා හිතන්න ඔයාට මේට කලිනුත් දුකක් දැනලා ඇති. ඔයාට පුංචි කාලේ මොන හරි ඉල්ලපුවම ලබා ගන්න බැරි වෙලා ඔයා දුක් වෙලා ඇති. නමුත් ඒ ටික දවසකින් ඒ දුක අපිට නැති වෙනවා. අපි ගොඩාක් ඒ දේවල්ට බැඳෙන්න ගියාම තමයි අපිට දුක වේදනාව වැඩි. නමුත් අපිට හැම දෙයකින්ම ඉවත් වෙන්න තරමට හිත ශක්තිමත් කරගන්න පුළුවන් නම් අපිට ආදරය කරගන්නවා නම් අපි අනිත් දේවල් මතවත් අනිත් පුද්ගලයන් මතවත් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න අපිට හැකියාව ලැබෙනවා. මෙතනදී ඝන දෙවියන් ඔයාට කියන්නේ ඔයාට ආදරය කරන්න, ඔයාව විශ්වාස කරන්න, ඔයාව විශ්වාස කරන්න. කවුරුවත් නෙමෙයි. ඔයා ගැන විශ්වාස කරලා ඔයා හරි තීරණය ගන්න මේ අවස්ථාව ඔයාට දීලා තියෙන්නේ. මේ සිටුේෂන් එකෙන් ඔයා අනිවාර්යයෙන්ම ඉවත් වෙනවා. ඔයාගේ මේ වේදනාව අනිවාර්යයෙන්ම පහ කරනවා කියලා ඝන දෙවියන් මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. එතනින් එහාට ඔයාට ලැබෙන ජීවිතය මොන වගේද? ඉතාමත්ම රචනක් වගේ ඉන්න පුළුවන්. රචන මේක පිරිමි කෙනෙක් බලනවා නම් රචෙක් වගේ ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ස්වභාව ධර්මයට ආදරය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතාමත්ම හොඳ රැකියාවක්, ව්‍යාපාරයක් යම් කඩාවැටීමක් තිබුණා නම් ඒ ව්‍යාපාරය ගැන හිත හිතින් නැතුව අලුත් ව්‍යාපාරයකට යන්න කියලා ඝන දෙවියන් කියන්නේ.
ඔයාට එතනදී ඊටාම ඉහළ තලයකට ගෙන යන්න උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඒ වගේම ඔයාට මුදල් ගලාගෙන එන මාර්ග ඉබේම විවෘත වෙනවා. ඔයා දුකින් තැවෙන එක නවත්වන්න. දැන් ඒකට කාලය. ඔයා අඬ ඔයා දෙවි හිටියා කියලා ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතයේ ඔයාගේ කාලය අපතේ යාමක් පමණයි සිද්ධ වෙන්නේ. ඔයා ඇඬුවා කියලා ඔයාට රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයා ඇඬුවා කියලා ඔයා දාලා ගිය කෙනා නැවතත් එන්නේ නැහැ. අනිත් එක අපි ඔය දාලා ගිය කෙනෙක් නැවතත් එනවනම් අපි ඒ අයව ගන්නවද කියන එක ගැන දෙසරක් අපි හිතන්න ඕනේ. මොකද එක පාරක් කරපු දේ අනිත් තව පාරක් කරන්නට ඒ පුද්ගලයන් ආයෙ දෙපාරක් හිතන්නේ නැහැ. අපිට අපේ හිත අපිට අපේ ජීවිතය වටිනවා. ඒක තේරුම් ගන්න කියලා ඔයාට ඝන දෙවියන් මේ රීඩින් එක පෙන්වුවේ. හරි. එතකොට ඔයාට ගොඩාක් අවස්ථාවන් ලබා දෙනවා. ඒ සියලු අවස්ථාවන් වලදී ඔයා බුද්ධිමත්ව හදවතින් නෙමෙයි ඔයාගේ මනසින් හොඳට හිතලා බලලා ඔයාට වඩා දැනුම් තේරුම් ඇති අයගෙන් උදව් අරගෙන ඒ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න කියලා ඝන දෙවියන් කියනවා. ඒ වගේම ඝන දෙවියන් ගැන විශ්වාසය තබන්න කියලා කියනවා. ඔයා ඔය අද තැවි ඉන්න ප්‍රශ්නය ගැන ඔයා තව මාස 3කට පස්සේ සතුටු වෙයි. අනේ මට ඒ සිද්ධිය සිද්ධ වුණේ ඊටාම හොඳකට කියලා. ඒ කියන්නේ ඔයාට රස්සාව අහිමි වෙලා ඔයා දුකින් ඉන්නවනම් ඊළඟට ඔයාට හම්බ වෙන රස්සාව නිසා ඔයා ඊටාමත් වෙනත්ම තලයකට යනකොට ඔයා හිතන හොඳ වෙලාවට මාව ඒ රස්සාවෙන් ඒ ජොබ් එකෙන් මාව අයින් වුණේ කියලා. පුද්ගලයෙක් වශයෙන් ගත්තා මගේ වාසනාවකටයි ඒ පුද්ගලයා මගේ ජීවිතෙන් අයින් වුණේ කියලා ඔයා අනිවාර්යෙන් හිතනවා. ඒ අවස්ථාව ඔයාට උදා වෙනවා. ඒ වගේම මොන සිද්ධියක් වුණත් අපි හිතමුකෝ ඔයාට ගයක් දාලා යන්න බැරුව දුකට ඉන්නවා. ඒතකොට අලුත් හොඳම හොඳ සියලු පහසුකම් සහිතව නිවසක් ඔයාට ලබා ගන්න වාසනාව තියෙනවා. අපි යම් දෙයක් අත්හරින්න ගොඩාක් හිතනවා. නමුත් අපි අත්හැරීම පුරුදු කරගත්තාම අපිට අපේ දෙයක් අර හිඩසක් ඇති වුණොත් තමයි යම් තවත් දෙයක් එකට පුරවන්න පුළුවන් වෙන්නේ. අපි හිර කරගෙන පුරවගෙන අත්හරින්න නැතුව ලෝභකමින් ජීවත් වෙනවා නම් අපිට අලුත් දේවල් එන්න ඉඩක් නැහැ. ඔයාගේ වාචනේ හිස් කරන්න කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ අඬන දොඩනක නවත්තන්න කියලායි ඝන දෙවියන් වාට කියන්නේ. ඔයාගේ ලස්සන අනාගතයක් ඔයාට ඉස්සරහට තියෙනවා. ඔයාගේ ආර්ථිකය ඉතාම ඉහළ තලයකට එනවා. ඔයාට හිතා ගන්නවත් බැරි තරම් ආශිර්වාදයන් ගොන්නක් ඔයාගේ ඉස්සරහට ලැබෙනවා. ඉතාමත් හොඳ පුද්ගලයන් ඔයාගේ ජීවිතේ මුණ ගැහෙනවා. අනිවාර්යෙන් කරුණාබර හදවත් තියෙන පුද්ගලයන් ඔයාට මුණ ගස්සවනවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ඉතාමත් හොඳ අයවට මුණ ගස්සනවා කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයා ඔය සියලු දේ අමතක කරලා ඔයා ප්‍රබෝධමත්ව ඔයාගේ ඉදිරි ගමන ආරම්භනවා කියලායි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. ඝන දෙවියන් ගැන විශ්වාස කරලා බය නැතුව ඉදිරියට අඩිය තියන්න. ඔයාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඔයා යම් දෙයක් අලුතින් පටන් ගන්න හිත ඉන්නවනම් කල් ඇර ඉන්නවනම් කරුණා කරලා ඒක නවත්තන්න. ඔයා ඉස්සරහට අනිවාර්යයෙන්ම පියවරක් තියන්න. ඔයාගේ ඒවා ආරම්භ කරන්න යන දේ ඉතාම ඉහළ තලයකට ගෙන යන්න ඝන දෙවියන්ගේ ආශිර්වාදය වාට ලැබෙනවා. ඕවරෝල් රීඩින් එකෙන් කියන්නේ එකයි ජීවිතයේ පසුබෑම් අමතක කර දමන්න. අද ජීවිතය අදින් අවසන් කරන්න. අනාගතය ගැන හිතන්න. ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ඔයා හිතන්න හදවතින් නෙමෙයි ඔයාගේ මනසින් ඔයා හිතන්න. හදවතින් නෙමෙයි ඔයාගේ මනසින් ඔයා තීරණය ගන්න කල්පනා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගතය ලස්සන අනාගතයක් එනවා.
විශ්වාස කරන්න ඝන දෙවියන් වාමතින්ද ගෙනාවේ ඝන දෙවියන්ව විශ්වාස කරන්න නිසායි මේ වචන විශ්වාස කරන්න ඔයාගේ අනාගතය අනිවාර්යයෙන්ම ඉතාමත්ම ඉහළ තලයකට යනවා කියලා මේ රීඩින් එකෙන් පෙන්වනවා. එහෙනම් ඔයාට ඔයාගේ හිතේ තියෙන දුක වේදනාව අරාචයන් ඉතාම ඉක්මනින් පහ වී යනවා. ඉතාම ඉහළ ජයග්‍රහණයකට යනවා. එහෙනම් මේ රීඩින් එකෙන් කියපු සියලුම සුබවාදී දේවල් ඔයාගේ ජීවිතේට ලං කරගන්නට ඔයාට හැකියාව ලැබේවා. ඝන දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න, විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ජයෙන් ජයම ලැබේවා. එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් දවසක හමු වෙමු අලුත් රීඩින් එකකින්. ස්තුතියි.